DKD.net YouTube නාලිකාවට අදත් මගේ යාළුවන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මම මගේ යාළුවන්ට කියලා දෙන්න යන්නේ WhatsApp වල පොඩි රහස් ටිකක් ගැනයි. මුලින්ම යාළුවනේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මේ විදිහේ මැසේජ් එකක්දි කරන්න පුළුවන් පොඩි රහස් ටිකක් ගැනයි. මේ විදිහට යාළුවනේ මැසේජ් එකක්දි අපි දැන් එක මැසේජ් එකක් කියලා බලමු යාළුවනේ. දැන් මේ මැසේජ් එක කියලා බලමු යාළුවනේ. දැන් යාළුවනේ දැක්කද ඒක සාමාන්‍ය විදිහටම ගිහපු මැසේජ් එකක්. අපි දැන් ඒක වෙනස් විදිහකට බලමුකෝ යාළුවනේ. කොහොමද මේක වෙනස් විදිහකට යන්නේ යාළුවේ? යාළුවනේ ඒක හරියම ලේසි වැඩක්. ඔයගොල්ලෝ මේ විදිහට යාළුවනේ ඔයගොල්ලෝගේ මැසේජ් එක ටච් කරගෙන ඉන්න. ඊට පස්සේ යාළුවනේ මේ මෙතන තද බී අකුරක් ඒ වගේ මැලේට ගිහපු අයි අකුරක්. ඔයගොල්ලෝ දැන් යාළුවනේ මේකේ මේ තද බී අකුර ටච් කරලා බලන්න. දැන් ඔයගොල්ලෝ මැසේජ් එක යවන්න. දැක්කද යාළුවනේ කලින් DKD.net වලට වඩා මේ DKD.net කියලා යවපු එකේ පොඩි විශේෂත්වයක් පේනවා. මොකද ඒකේ අකුරු තද පාටයි. දැන් අපි අකුරු ඇල කරලා යවමු බලන්න යාළුවනේ. අයිත් කලින් විදිහටම යාළුවනේ අර විදිහටම ගහනවා DKD.net කියලා. අයිත් බ්ලැක් වෙනවා. මේකුත් ටච් කරගෙනම ඉන්නේ යාළුවනේ. ඊට පස්සේ මේක සම්පූර්ණ මේව කරලා මේ ඇලේට තියෙන අය අකුර ඔබලා බලමු යාළුවනේ. දැන් අපි ඒක යවලා බලමු. ඒක පොඩි ඇල ගතියක් තියෙනවා නේද යාළුවනේ මේ අකුරු මේ දෙකටම වඩා. අපි දැන් තුන්වෙනි විදිය බලමු යාළුවනේ. අයිත් මේක ටච් කරගෙන ඉන්නේ යාළුවනේ. තුන්වෙනි විදිය තමයි මේක. මේකෙ මොකද වෙන්නේ නැත්තේ? අපි ඒක යවලා බලමු යාළුවනේ. දැක්ක නේද ඒක හරිමැදින් ඉලක් ගිහිලා අකුරු ටික කැපිලා වගේ තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ යාළුවනේ මේ විදියට තිරේ කළු පාට කරන විදිය. ඒ කියන්නේ WhatsApp එකේ තිරේ කළු පාට කරන විදිය. ඒකට ඔයගොල්ලෝ මුලින්ම කරන්න තියෙන්නේ යාළුවනේ මේ තිත් තුන උඩින් ටච් කරන එක. ඊට පස්සේ යාළුවනේ මෙතන යනවා සිස්ටම් කියලා. ඔයගොල්ලෝ ඒක උඩින් ටච් කරන්න යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මෙතනම එනවා chat කියන එකක්. ඔයගොල්ලෝ ඒක උඩින් ටච් කරන්න යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මෙතන එනවා මේ තියෙන්නේ ටීම් කියලා. ඊට පස්සේ යාළුවනේ මේකේ ලයිට් කියන එකට යන්න ඕගොල්ලෝ. දැන් එකට ඕකේ එකක් දීලා බලන්න. ඒක සුදු පාට උනා. ඕකෙන් මේක මේ එකක් කරාට පස්සේ යාළුවනේ කළු පාට වෙනවා. ඊළඟට යාළුවනේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ WhatsApp ටික දෙනෙක්ට විතරක් බලන්න පුළුවන් විදිහට යවන විදිය. ඒකට ඔයගොල්ලෝ යාළුවනේ මේ සිස්ටම් කියන එකටම යන්න. ඒ කියන්නේ යාළුවනේ මේ ඉරිතුන් ටච් කරලා ඉවරයි. මේ සිස්ටම් කියන එකටම යන්න. ඊට පස්සේ යාළුවනේ මේකට යන්න. ඊට පස්සේ මේ ප්‍රයිවන්සි කියන එකට යන්න. ගිහලා ඉවරනේ යාළුවනේ මෙතන තියෙන ස්ටේටස් කියලා එකක්. ඔයගොල්ලෝ ඒකට එකපාරට ක්ලික් කරන්න. ඊට පස්සේ යාළුවෝ මේ තියෙන my contract export only share with ඒකේ ඕගොල්ලෝ යාළුවනේ දාගන්නකෝ my contract කියන එක දැන් ඩොන් කරගන්න. ඊට පස්සේ යාළුවනේ ඒක ඕගොල්ලෝගේ ස්ටේටස් යන්න ඕගොල්ලෝ ෆෝන් එකේ නම්බරේ සේව් කරලා තියෙන කට්ටිය විතරයි. අපි බලමු මේ මොකද්ද කියලා. මේක යාළුවනේ ඕගොල්ලන්ට කැමති කෙනෙක්ට විතරක් බලන්න පුළුවන් විදිහට මේවා යවන්න පුළුවන්. දැන් මේකේ තියෙන විදිහට යාළුවනේ මේ මගේ ස්ටේටස් බලන්න පුළුවන් 22කට විතරයි. එතකොට යාළුවනේ මේක මොකද්ද බලමු. only share with කියන එක. ඒක යාළුවනේ ෆෝන් එකේ සේව් කරලා තියෙන ඕන් නම්බර් එකකට පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ කැමති නැති නම්බරයක් තියෙන යාළුවනේ කපන්න පුළුවන්. මම කොහොමකට යාළුවනේ only share with කියන එකට මගේ ස්ටේටස් යවන එක ෂෙයා දාගන්නම්. ඊළඟට මම යාළුවනේ ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. ඔයගොල්ලෝ යාළුවනේ මේ විදිහට මේකට නිතරම එනවා ඇති මේ සිස්ටම් කියන එකට. ඒගොල්ලෝ ඒකදී යාළුවනේ ඔයගොල්ලෝ දැකලා ඇති මේ ප්‍රයිවන්සි වල මේ ලයිව් ලොකේෂන් කියන එකක් තියෙනවා. ඇත්තටම මේ මොකද යාළුවනේ මේ ලයිව් ලොකේෂන් කියන්නේ? මේක ටච් කරන්න බෑ. ටච් කරත් මුකුත් වෙන්නේ නැහැ. ඇත්තටම මේක මොකද්ද කියන එක මම යාළුවනේ ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මේ විදිහට බ්ලැක් වෙන්නකෝ. දැන් යාළුවනේ ඔයගොල්ලෝ කාට හරි ලොකේෂන් එකක් යවන්න මේ විදිහට. ලොකේෂන් එක යවන්න යාළුවනේ මේ ෆයිල් කට්ටක් වගේ තියෙනකොට එකපාරට ටච් කරන්න. ඊට පස්සේ මේ ලැප්ටොප් කියන එකට යන්න. ගියාට පස්සේ යාළුවනේ මෙතනින් ඔයගොල්ලෝ ලොකේෂන් යවන්න පුළුවන්. යවන ලොකේෂන් යවද්දී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝයි ලැප්ටොප් ඔන් කරගන්න. දැන් බලමු යාළුවනේ. ඒ වගේම ඔයගොල්ලෝ ලැප්ටොප් ඔන් කරේ නැත්නම් ඔන් කරන ගාන විදිය මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යාළුවනේ. මෙතෙට යාළුවනේ GPRS
කියලා එකක් එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක ඕකේ කරාට පස්සේ යාළුවනේ මේ විදිහට පොඩි ටික් එකක් දෙන්න එකක් එනවා. මේකට ගිහිල්ලායි බ්ලැක් වෙන්න. ඊට පස්සේ ඔයගොල්ලෝයි මේක මේ වෙලා තියෙන යාළුවනේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේක යවන්නේ share live location කියන එකට. මම ඒක යාළුවනේ පැහැකට යවනවා. දැන් යාළුවනේ අපි ලොකේෂන් එක යන ගමන් තියෙනවා. ගියා යාළුවනේ. දැන් අපි බලමු අර කලින් අර තිබ්බේ මොකද්ද කියලා. අයිත් ඔයගොල්ලෝ සිස්ටම් එකට ගිහිල්ලා account වලට ගිහිල්ලා privacy වලට යන්න. ඊට පස්සේ යාළුවනේ මේ live location කියන එකේ දැන් ඔයගොල්ලන්ට පේන ඇති එකක් කියලා වැටෙන තියෙන ඇති. බලමු අපි මේ තියෙන යාළුවනේ අපි ආපු ලොකේෂන් එක. මේකෙන් යාළුවනේ තියෙන ඔයගොල්ලෝ ලොකේෂන් එකක් කියවුවොතින් ඒ ලොකේෂන් එක ස්ටොප් කරන එක. දැන් මම ඒක ස්ටොප් කරනවා. දැක්ක නේද යාළුවනේ මේ ලොකේෂන් එක නැති වුණා. මම ඊළඟට යාළුවනේ ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඕගොල්ලන්ට දාන සමහර මැසේජ් තියෙනවා. ඒ නිසා යාළුවනේ ඔයගොල්ලෝ ගැරලිය මේවට පුල් වෙනවා. ඊට පස්සේ යාළුවනේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ ෆෝන් එකේ භාවිතය පවා අහිමි වෙන තත්ත්වයකට පැමිණෙනවා. ඒ වගේ දෙයකට කරන්න ඕනේ මොකද්ද? මෙමෙටිය පුල් වෙන එක ඔයගොල්ලෝ අතින් දීර්ඝ කරනකොට හොද ක්‍රමය මං ගාව තියෙනවා. ඒක තමයි යාළුවනේ මේක. ඔයගොල්ලෝ මේ විදිහට ආයෙත් යන්නකෝ. ගිහිල්ලා යාළුවනේ ඔයගොල්ලෝ යාළුවගේ මේ විදිහට මෙතෙන්ට ලොක් වෙන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන තියෙනවා ඩිසිප්ලින් මැසේජ් කියන එකක්. ඒක ඔෆ් කරලා යාළුවෙන් තියෙන්නේ. ඕගොල්ලෝ ඒක පොඩ් ටච් එකක් දෙන්න. ඊට පස්සේ යාළුවෙන් මෙතන තියෙනවා ඔෆ් ඔන් කියලා. දැන් අපි ඔන් කියන එක ටච් කරලා ඉවරලා මෙතනින් බ්ලැක් වෙමු. දැක්කද යාළුවෝ මේ මැසේජ් එකක් කියලා තියෙන දවස් 7කින්. මේ මැසේජ් එකේ තියෙන යාළුවෙන් දවස් 7කින් මේක දාපු හැම එකක්ම ඩීලීට් කරනවා කියලා යාළුවනේ. ඒකේ ඒ විදිහටම දෙනවා යාළුවනේ. ඊළඟට යාළුවනේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මම ඔයගොල්ලන්ට ඊළඟට කියලා දෙන්න යන්නේ යාළුවනේ. සමහර යාළුවෝ ඔයගොල්ලන්ට මැසේජ් දානවා. මේ මැසේජ් සමහර වෙලාවට ඔයගොල්ලන්ට බලන්න පාවා එපා වෙන જાතිය මැසේජ්. ඒව ඉබේම යාළුවනේ ගැලරියේ සේව් වෙනවා. ඒ සේව් වෙන සමහර ඒවා යාළුවනේ කට්ටිය බලනවා. ඔයගොල්ලෝ ඒන්ට අනවශ්‍ය දේවල් පාවා ගැලරියේ මේ සේව් වෙනවා. ඔයගොල්ලෝ කැමති විදිහකට යාළුවනේ මේ සේව් වෙන එක නවත්තන්න පුළුවන්. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මෙතනින් යන්න. ඊට පස්සේ යාළුවනේ මෙතනින් ඔයගොල්ලන්ට පේනවා ඇති media visited කියලා එකක්. ඒක යාළුවනේ මේ yes කියන එකෙන් වෙන්නේ යාළුවනේ මෙයා දාන ඕන ෆොටෝ එකක් මේ එකම ඉබේම ගැලරියේ සේව් වෙන එක. ඒ වගේම මේ no කියන එක බල ඕකේ කරාට පස්සේ යාළුවනේ මේගොල්ලෝ දාන මෙයා දාන කිසිම එකක් මගේ ගැලරියේ මේ සේව් වෙන්නේ නැහැ යාළුවනේ. ඊළඟට යාළුවනේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ එකපාරක් විදිහට බලන්න පුළුවන් වෙන විදිහට ෆොටෝ එකක් යවන විදිය. යවන්නේ යාළුවනේ මේ විදිහටයි. දැන් අපි හිතමු යාළුවනේ ඔයගොල්ලෝ යවන ෆොටෝ එක මේකේ කියලා. හැබැයි මේ ෆොටෝ එක ඔයාගේ යාළුවට එකපාරක් විතරක් බලන්න පුළුවන් වෙන විදිහට යවන්නේ කොහොමද? ඒක හරිය ලේසි වැඩක් යාළුවනේ. ඔයගොල්ලන්ට මෙතනින් පේනවා යාළුවනේ මේ කීලක්කම තියලා පොඩ්ඩක් රවුම් භාගයක් හොදට ගිහිලා ඉතුරු භාගේ කඩේරි වගේ ගිහිලා තියෙනවා. ඕගොල්ලෝ ඒකට යාළුවනේ මෙහෙම ටච් එකක් දෙන්න. ඊට පස්සේ දැක්කද ඒක තනිකර කොළ පාට උනා. දැන් ඕක ඒගොල්ලෝ ඔයා යවලා බලන්න. ඊට පස්සේ යාළුවනේ මෙතන ඔයා යව ෆොටෝ එක නෙමෙයි වැටෙන්නේ ෆොටෝ කියලා විතරයි. මේකින්ද මෙයාට මේක බලන්න පුළුවන් යාළුවනේ එක වතාවක් විතරයි. මෙයාට එක වතාවකට වඩා යාළුවනේ මේක බලන්න බෑ. අද මම යාළුවනේ ඔයගොල්ලන්ට කියලා දුන්නේ හොඳයි කියලා හිතනවා නම් ඔයගොල්ලෝ DKD.net මගේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න. ඒ වගේම යාළුවනේ මම අද කියලා දුන්නේ ඔයගොල්ලන්ට වැදගත් නම් අනිවාර්යයෙන්ම like එකක් දාන්න. මම කියා දුන් දේවල් වලින් එකක් හරි ඔයගොල්ලෝ දන්නේ වුණා. අනිවාර්යයෙන්ම comment කරන්න මම දන්නවා කියලා. එහෙනම් යාළුවනේ නැවත දිනක හම්බ වෙන බලාපොරොත්තු වෙන. අදටම මම ඔබෙන් සමු ගන්නවා.